නිරේ නගලා මැනිකේ ඔබ දුරෙනවා දැකලා වෙසෙන්නේ හලෝ lo tama ඔයින් එනවද උනේ කියලා වැඩමුළුවේ කරන්න ගියවත් සුදු නෝයි බලන්න යනවා හරි ඉසයිවා ඉසයි 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 ඔව් නේ ඒක නෙමෙයි ඒක නුත් කරන්න යන්නේ දියෝ මම දුක් කියන මිනිස්සුනේ ඒකෝනේ හතක් ඉන්නවා යානේ ඒකෝනේ හතක් හදලා උන් අතර ඇද්ද දාලා සැපින්ද සැපි ඔබෙන් නෑ බා ඇයි ඔය වගේ ප්‍රාථමික ජීවින් ඉන්නකම් ඕක වෙන්නේ නෑ අනේ අපි ප්‍රාථමික ජීවින් උඹලා රුගත්තු උඹලා මොකලකෝ අපිටකාරි අපි තමා ගුණයේ චන්දි උඹලා මොකලකෝ ගුණයේ සපත්තුල වල බල්ල එනවානේතන හරි හරි බං ඊළවන්න කරේ මොකද ඊළවක්වත් තේරෙන්නේ නැද්ද ඉලු ඥානින් ඉලු තේරෙන මිනිස්සු හරි අල්ලි මේ නියන් දෙයයි පහේ කතා කියන්න ලැස්තිනවා එන්නේ මේ බා ඒ ඊයේ උඹලා වත්තේ සෙට් වෙලා උඹලා වතින් බොන්න නැවිද්දේ උචි එන්න බැරි වුණානේ අම්බරන් පොඩ්ඩක් වයිතරේ ගිස්ලා මේ නාත්තල ඉතින් ඒකට මං ජෝති ගනම් උඹලා බැස්සුවා ජෝති අපෝ ජෝති අමු වලත්තියා ඔය කැන්ටර් දාගෙනම ඉන්නේ කොල්ලයි කියලා දන්නේ හරි බං ඌ ගියානේ කොහෙද ගියේ උඹලා යවත්තද හොර අරගෙනම හැබැයි ගියේ දුවරගෙන ඔව් යකෝ ගෙදරිචි ගෑනි උතරයි යකෝ දැන් දුන්නා පුළු බස්ලාපු කියන්නේ ලෙමත් කියන්නේ Hello Ben, Iqbal deh no. Puri badatin oke Iqbal deh. Belai gali serai Iqbal deh. Iqbal deh. Ada Iqbal deh. Nah, ada habis Rengku. Nih, apa tuh pilih badatin hari. Tuh pilih badatin ini. Apa dia jalan guna pada waktu tadi. ඒකෙන් බං නිදානයක් තියෙනවා කියලා ආරංචියක් කම්මඩ තියෙන්නේ නෑනේ. ඒක පැන්නොත් අපි කෙලිම ඔය හත්මුදු පරම්පරාවම ගොඩ. දැන් හරියටම අද රෑ 12 වෙද්දී අපි සුපුරුදු පාරේ සෙට් වෙන පොට් එකදී එතනට සෙට් වෙමු හරිද? එතනට මම කට්ටියකට එන්නේ කියලා තියෙන්නේ. උන් ටිකත් එක්ක අපේ ටීම් එක. හරිද? බෑ හොඳ උන් ටිකක් නේද? හරි. හාන එකක් නෑනේ. හාන එකක් නෑ. උන් එක ඕම අපිට කරගන්නයි දී. හරිනේ උඹ රෙඩි නේ? මන් රෙඩි. හරි එහෙනම් මම යනවා. උඹ ගානට 12 වෙද්දී එන්න මම ඕන. 12 ඉද්දී නම් හරි සෙට් කරමු. හරි. එහෙනම් ගියා ඉක්මනට වාරෙන් උදේ. හරි. දැන් වෙලාව හරියට මධ්‍යම රාත්‍රී 12යි. අපිට අපේ ප්‍රොෆෙසර් ඇල්බර්ට් ඉන්ස්ටයින් ඇවිල්ලා අපේ සිතියම ගැන අපිට විස්තර කරා. මට ඊට කලින් කියන්න. කාටරි ප්‍රශ්න තියෙනවා මේ කරන හොරකම් ගැන? මට ප්‍රශ්න නැහැ. ලොක්කා අපිට වෙයිද හොරකම් කරන්න නැතුව පුලිමා මගෙන් ඉල්ල ගන්න මේ තින් මොඩික් ඉන්න බෑ මම බූරු පුතේ උගෙන් ඉල්ලන්න බෑ කියලා දන්නේ නෝ කාලා කන්නේ නැසාරේ බේබත් හරි දුගෙන් ඉල්ලන්න බෑ ඒකනේ හොරකම් කරන්නේ ප්‍රොෆෙසර් ඌ කියන්නේ ගණන් ගන්න එපා ඔයා අපිට අපේ සිතියම විස්තර කරා ලොක්කා ඔයාගේ විතර නිදන් මං කොල්ලයට මෙන්න මේක තමයි සුපිරිම සිටියම මේනේ ලොක්කා අපිට ඉස්සරහින් පේන කැලයක් ඒ කැලේ තමයි කැල්ලවලේ කැලේ කවුරුත් දන්නව නේද ඒ කැලේ ඒ කැලේ මීටර් 300ක් විතර ඉස්සරහට ගියාම පෙරේතෙව පිරිච්ච භූමියක් තියෙනවා කවුරුත් හොල්මන්ට බය කවුරු හරි ඉන්නවද පිස්සු නැහැ ප්‍රොෆෙසර් කැම්පුත් මම මේ බය කරලා හරවන්නේ මේ කියන්නේ අපිට යන්න ඔය පාර ඇරෙන්න තව වෙන මුකුත්ම පාරක් නැද්ද මම දන්නවා පුතාලා ඔබ කියයි කියලා ඒකින්ද මම ඔප්ෂන් දෙකක් හදාගෙන ආවේ දෙවෙනි ඔප්ෂන් එක මම අපේ කියන්න
හරිද? ඊට පස්සේ ඒ කුම්බාණ්ඩය පිටිච්ච භූමියෙන් අපි ඉස්සරහට යද්දී අපිට හම්බෙනවා දුණු පාලගේ අඩි 6 තාප්පේ. තාප්ප නගින්න බැරි කවුරු හරි මෙතන ඉන්නවද? හරිද? ඒ තාප්පෙන් ගියාට පස්සේ ඒ තාප්පේ තරණය කරගෙන ඉදිරියට ගියාටම පස්සේ අපිට වාමාවර්තව පේනවා ගුණයාගේ টয়ලට් එක. ඒ টয়ලට් එකෙන් ඉස්සරහට ගියාම අපිට පේනවා ඇපල් ගහ. ඒ ඇපල් ගහේ තියෙනවා ධන ලකුණක්, ඍණ ලකුණක් නෙමෙයි ධන ලකුණ. ඒ ධන ලකුණෙන් පොළොව යටට අඩි 6ක් කෑරුවම අපිට හම්බෙන පුතා නිදාන. පුතා කියපු විදිහට දෙවෙනි ඔප්ෂන් එකට ගියාම කවුරුත් දන්න අපේ චමින්දේ එන්එස් එක අප්පගත්ත බොක්කුව දන්නවා නේද? ලැහැවත් බොක්කුවේ අන්න ඒ බොක්කුව තමයි ලොක්කා. ඒ බොක්කුවෙන් ඇතුළට ගියාම අපිට හම්බෙනවා උම්මන් මාර්ගයක්. ඒ උම්මන් මාර්ගය දිගේ ඉස්සරහට ගියාම අපිට අටමන් හන්දියක් වගේ හතරමන් හන්දියක් හම්බෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ නයිපොලොංගුවේ මිනිත් දන්නේ නැහැ. නයිපොලොංගු නම් මේ පුතා එකේ තනිකර තියෙන්නේ හතර වටින් මෙන මල පහ. ඒ මල පහ කාගෙන අපි ඉදිරියටම ගියාම මීටර් 300ක් විතර නලේ තරණය කරන්න ඕනේ. ඒ නලේ තරණය කරාගෙන ඉස්සරහටම ගියාම අපිට හම්බෙනවා මොකද පුතේ? මේක ගුණේ අයියගේ බජව් දාන ලැට් එක නෙමේ ගුණයාගේ ලැට් එක. ඒ ලැට් එකකින් හොම්බ දාගෙන එළියට පැන්නම අපිට ඒ පේනවා අර පේන ඇපල් ගහ. ඒ වගේම ඇපල් ගහෙන් පොළ යටට අඩි ටික හාරගෙන අපිට පුළුවන් ලොක්කා නිදානේ ගන්න. තේරුණාද? ප්‍රශ්න තියෙනවද? මම කියන්නේ අපි මල පහ කාගෙන යන්න ඕනේ නෑ නේ. ඒක ඇත්ත. අපි පළවෙනි පාර තෝරගමු. පළවෙනි පාරේ ලොක්කා කිව්වා හරි මම ඉන්දියත් ඔතන මම තෝරගන්නේ පළවෙනි පාර. එහෙනම් අපි වැඩේට බහිමු. ලොක්කා මොකක් හරි කියන්න එහෙනම්. මෙහෙමයි. හරිද? දැන් පළවෙනි පාරට ප්‍රොෆෙසර් කියපු විදිහට යන්න ඕන. හරිද? නිසා අපි හරියටම ආදේශිතාන් සති දෙකකින් මේ දවල් 12 වෙද්දී ගුණයාගේ බව කැලේ ඉස්සරහට සෙට් වෙන්න ඕන. හරිද? එතනින් අපි ගමන ආරම්භ කරන්න ඕන. දැන් හැමෝම එනවා. සතුටින් විසිරීලා යමු. හරිද? යමු. රසදානි. අපේ නිදානේ නම් අපේ. නිදානේ කාගේද? අපේ. එහෙනම් ඒ ගුණයට හෙන ගහපන්. ගුණේ අපි ගියා. යා 2 weeks later. ලේ මගේ බුද්ධිය අනුව ලොක්කන ඇතිලා ඉන්න ඕනි ඉස්සරහා තියෙනකම්. ඒ වෙලා කරන්න දන්නේ කාලකන්දි. ඒ බුද්ධිය අනුව ලොක්කන ඇතිලා ඉන්නවා කිව්වේ මෙන්න මේ හරියක තමයි. ඕයි නේ ගියා වෙලාවකට ඉන්න දන්නේ නැහැ නේ බෝලා බලපන් වෙලාව කීයද කියලා. පාර හොයාගන්න කරුණා ඕයි. බලපන්. ලොක්කා වෙලාමදි වෙන්නේ නැහැ අපිට කවදාකවත්. මගේ නිගමනයට අනුව දැම්ම ගියොත් අපිට ගේම ආරම්භ කරන්න පුළුවන්. ඉතින් යමන් තවත් පරක්කු වෙන්න වෙලාවක් නැහැ. දැන් බලහරන්න බුල මොනවද කියනවා මම පොඩි ජිමනාර කියන්නේ කිව්වනේ. ඒ ඇස් විශේෂෝයි තියෙන්නේ. හරි. යාළුවා තමයි එම වැරදි කතා කියන්නේ. ලොක්කට කතා කරන්න එපා. මගේ බුද්ධියට අනුව ආගිපු වචන වැරදි. ඕකේ ප්‍රොෆෙසර් මං ගෙනාව සුපිරි බඩු කෑල්ලක් බලහරන්න. මම ගෙනාවා සිම්ම. මට උද්දෝ පිටට අඳුන් තරගෙන ඉන්නේ. කෑලි කෑලි වල මොනවද ඉන්නේ? එහෙනම් අපි යන් පරක්කු මගේ වෙනවනේ. බුද්ධියට අනුව හැබැයි මෙයාගේ බුද්ධිය එහෙනම හීනයි. ඕකෙන් කාට තලන්නද? මදුරුව තලන්නද? මේ පොන්සේ අතේ පය හත්තියව තමයි යා මේකත් තියෙන ටොප් බඩු. එහෙනම් මේ යමන් බම් පරක්කු වෙනවා. ඇත්තරයි යන්. Okay, let's go. යා. ඔව් ඉන්න ලොක්කා මං එනකම්. ලොක්කා මං ගෙනා ඇට්ටියක්. එමිනේ නා. ලොක්කා බිම. ආපන් ලොක්කව නැගිට්ටා බං පලෙන් යාට. තෝ පිස්සා දැන් දෙන්නේ. යෝ අපස්නේ නෑනේ. මොඩයා කවන්න ඉන්න මොඩයා. ඌ කාගේද බං? ලොක්කා නොදියුණු ප්‍රාථමික ජීවියෙක්ගේ කොන්ද? දැන් යන්න කිව්ව වැඩේට. හරි යා. ඕක ගාගෙන ඉන්නකේ. වැඩේ කර.
ගහගන්න කුකි. තකොතෝ කෑ ගන්න එපා කෙනෙක් ඉඳන් ඇවිදිනවද කිව්වොත් ඔගේ මාළු හරි ලොක්කා වාඩි වෙන්න. කොහොම ඇවිල්ලා අහගන්න. මෙතනින් යාට තමයි මගේ ඥානාන්විත මොන රාජයාට අනුව කොල්මන් වලින් පිරිච්ච කැලේදී. සුපිරි. අද අවුලන්නේ මම මේ බයිකට අහනව නෙමෙයි. මේ පාරෙන් යන්න ඕනේ. ඔව් අකෝ වෙන පාරක් තියෙනවද පොඩක් කතා කරපන් මේවනේ මොකටද බය වෙන්නේ? තව හොල්මනක්වත් දැක්කේ නෑනේ. ප්‍රොෆෙසර්ත් නිකන් කොල්ල බය කරනවානේ. ඔව් ගස් මූසල හරි යමයි ඉක්මනට වැඩි කතා වුන්නේ සද්ද කරන්නේ නැතුව අපි ෂේප් එකේ කැලේට ඇතුල්ලු. ඇඟට වර වෙන්නේ කායකෝ අව කොච්චර දුරද බං කොල්මන් ඉයර්ද පාර බෑදී පාර බං මේ ප්‍රොෆෙසර්ගේ මොඩ මතලයක් ඒ මාර කැසිල්ලක් කතන් පුතේ ඔය ඉස්සරහින් හැරෙන්න ඕන. කොහෙටද මමට මම මේකේ මම බෝකා ආයෙත් ඇටුමයි. බොස් සැලෙන්න එපා ඉදිරියට යන්න. සැලුම් නෑ හොල්වන්ද මල්ලි මේ අර ප්‍රොෆෙසර් කියන එක ආවේ වන්න පොඩ්ඩක් මගේ බෑක් සයිඩ් එකේ එනවා. ඔෆ් පොඩ්ඩක් ඕ මල්ලි ඔය නෙගිට්වා මේ පුත මොඩේ නෙගිට්වා මොඩේ බම්මු ඔය සොනනේ යසක ෆනි ප්‍රොෆෙසර් ඔය මොකද්ද ඔය මේ පාරේ පුතේ ඒ බැප්පේක කො පිටියම නැති වුණා පුතේ. පුතේ අනේ හත්තිේ පිටියම පුතා හම්බුණා පුතා. එකිරින්න පුතා. ඉතින් ඔය මොඩේ බම් මේ වගේ පළු පාරවල් තෝරගන්න එපා කියලා හරි තව ළඟයි පුතේ. ලොක්කා බසා. හරි. ලොක්කා. මගේ ඥානවන්ත මොන රාජයාට අනුව මැප් එකේ අන්තිම හරිය තමයි අපි ඉන්නේ. තව මීටර් 100ක් වගේ ගියාම අපිට ටාගට් එකට යන්න පුළුවන්. තාප්පේ අම්බෙයිනේ තාප්පේ අම්බේ බලමු. යන්න. නම් 50ක් නේ නොදත් බෑ මොකද අර ඇයි මල්ලේ මගේ ඥානවන්ත මොන රාජයාට අනුව මම කිව්වේ මේ කැලේ කුම්බාණ්ඩ පිරිලා කියලා. කලුයි වෙන්නේ පුතේ ඔයි නමස්તે බියා ඔයි මේ මාරේ ළඟට වරේ මේ මාරේ දැන් බෝලයි බුරුට දැඟලුවේ අරු යකෙක් කියලා කෑ ගැව්වේ දුන් ආපය කවුද කියලා ඒ අර යකකෝ පුතේ කල්වරයි මනේ පුකා ගහලා ඔය කන්නාඩිය මාරු කරේ කවුද යකෝ කන්නාඩිය ඔය දෙක මාරු කරගෙන ඉඳන් බල ඉඳපන් ඔෆිස මාරු කරගෙන නේ නේ ඔයි මේ මාරෙන් කොබෙන්න බඩ පෙන්නන වරෙන් ටක් ගාලා වරේ වාරි එළියයි මාරේ ටක් ගාලා වරේ අර බලපන් හරි හරි අර බලපන් මට උඩු බකමූනේ කොයි අයියෝ බකමූනෙත්නේ බය වෙලා ඉන්නේ ඔබ අයියකෝ මෝ සල්ලි දීලා ගෙනාවෙත් අපරාධ බලපන් බොරුවට කෑව වෙලාව මගේ ඥානෙත් හීන වෙලා තියෙන තොපිලාගේ පිස්සෝ එක්ක ඉඳලා යමු ලොක්කා හරිම ලොක්කා තැනුම මේ තාප්පේ තියෙන්න ඕනේ. මේකද මේ තියෙන තාප්පේ ලොක්කට මේ තාප්පේ පිළිබඳ කෙටි විස්තරයක් කරන්නම් මගේ ඥානවන්ත මොන රාජයාට අනුව මේ තාප්පේ කබොක් ගලින් නිෂ්පාදනය කරලා තියෙන ලේයර් 7ක් තියෙනවා අඩි 6ක් උසයි අවුරුදු 6ක් විතර පරණයි කැඩෙන්නේ නැති වෙන්නේ බඩු පහේ මම බෝලකුත් ආගේ කවන්නේ නගපයින ඒ කෑ ගහන්න එපා මෙතනින් යාට තියෙන ගුණපාලක ඒරියා එක ඕකේ ඒකින්ද හරි මන් නගින්නද නෑ පයින්න බැරි කට්ටියට පෙරමුණ දෙන්න මෙයාව නග්ග
ඉක්මනට ලේට් එක ආදාර අවුල නැහැ දින්නේ. අන්දිපත් උදාවට ගාලා තෙල්නේ. අන්දිපත් උදාවට ගන්න තෙල් නෙමෙයි ඉක්මනට යමු. අපි නිදානේ තියන අඩවියට ඇවිල්ලා තියෙන්නේ. සද්ද කරන්න එපා කවුරුත්. හොරෙන් යන්නේ. මේක තමයි ගුණපාලගේ ගෙදර. හරි ඉස්සාලයි. අවුරුදු 7 කරන්නේ නැතුව වැඩේට එන්න ඕනේ. ඕකේ. මේ නේද? උයි. යකෝ පැඩේ. බෝම්බිලි කරවල කාලා ඇවිල්ලා කමු ගෙන්නේ. ඔයි අදින්න පා බල්ලෝ ගන්නවල. අපි අනේ කොහොනේ ගෙට්ට වෙනවා. හරි. අය ගියා එමු. අර තියෙන ගුණපාලගේ ඩැට් එක. මේ තියෙන ඇපල් ගහ. මේකද බඩ මේකෙන් ගියාම ඇපල්. වාමා වර්තන අයියෝ 50 පාලට. ආල. අංශක 50 පාලු තියෙන්නේ ලකුණ නිදාන් තින් ඊකේ අට නිදානේ තියෙන්නේ. නිදානේ අපලා. හරනගන්න එක ලොක්කන්දිය දියනවන් හාරන සැටි මම පෙන්වන්න. හරන ඒ අද්ද මේ මොකක්ද එහාට වෙන්නේ. ගාලන්නදිය ඉඳන් ඒ ගලවුත් ඔබ වැත්ත කරේ යන්ත මං ආරන්න මේ තියෙන පාඩු උළු සත්‍යයක් කියනවා බොස් බඩු තියෙනවා ගන්න ඒක උගලන්න හාර තොබ්බට ලොකුයිනේ රත්තරන්වත් ඇතිනේ ඊට ගමු ලොක්කා මැලික්ක අඩා උතු බඩු කෑල්ල රානි ලොක්කා බඩු ආගත්තා වැඩි වෙලා ඉන්න හොඳ නෑ පණි බඩු දුවපන් එන්න බාගෙක්කත් තියෙනවා ජනබල බෝල්ඩු කුටු වෙන්න නගුණ
Uy, gunian mo. Vamos, Kelly. උඹලහරි මහන්සියක් දරුවනේ නිදානේ කොට දාන්න. මොකද මාමේ? එනම් පැන්තනේ මාත් එක්කම අරිමු. දාගව 100 කඩවපන්තෝ. මොකද මේ? මොකද මේ? මෙච්චර මහන්සිය ජොකෙක් ගන්න. මේකේ බං. ජොකෙක්? ඒක පිළිච්ච ජොකෙක් කොයි? ලැජ්ජයි මිනිස්සු ලැජ්ජයි. අපි මොනා කරන්නේ තන්සික සීයේ ගන්න. යකෝ උඹලා මහන්සියලා අවුරුදු 7ක් තිස්සේ මුරකාරයෝ දාගෙන මම දුක්කින්ද මේ ජොකා ගන්නද? මගේ ගුලේ කියලා මට ලැජ්ජයි දෝ. සීයේ! උඩු ගලක් වගේ එන්නද? උයි! උයි යකිටකෝ! ජර මට ආදරය කරපු හාමිනේ අරන් දීපුව මුඩට ඉතින් මේක ඉන්නලා නචියේ ඉල්ලපු කතා තෝත් මේ ලෝකින් ජාති අරින් යන්න නනුලුසුරා අදුක නිදාසුරා යම අම්බි ඒ ගුනේ අයියා ඉමු මැරිලාද බා මැරිලාද බා? ඉමු මැරිලා බා? ප්‍රශ්නයක් නේ උයි නැගිට බං ඔයි. කමන්නේ අපි දන්නේ නැහැ වගේ අපි යමක් නේ ආයි නිදාන ඕනේද නෑනේ අපි යා. නිදන්න බා ගුණාය මම මේක අරන් යනවා තරහා වෙන්න එපා. රෝටි පැටි. ලොකා ගත්ත නිදාගෙන නෑනේ මං ගත්ත පෙට්ටිය. මේ දින්නේ නෑ කියපු නිදාගේ අද හොඳට ගල් පනිස් කන්න පුළුවන්.